enjoy your time here. Have a wonderful day. Happy birthday, dear Shania. Probably put it in the wrong one, right? You can't say. මොකක්ද කිව්වේ? Congratulations. Cuckoo! Welcome back to my channel. ඔයාලා මගේ ෆින්ලන්ඩ් වීඩියෝ සෙට් එකේ පළවෙනි වීඩියෝ එක බලුවා නම් ඔයා දන්නවා මට උණු අකට තප්පය ගැන. හරි දැන් අපි මේ යන්නේ මේ ට්‍රිප් එක එන්න තිබුණු ලොකුම හේතුව එක තමයි නත්තල් සීයාගේ ගමට ගිහින් එයාව බලන එක. අපි මේ උදේ පාන්දරම ආවේ සැන්ටා ක්ලෝස් විලේජ් එකට. ඔයාලා දන්නවනේ හැම දෙසැම්බරයක් කිට්ටු වෙද්දිම අපේ හිත නිකන් පිස්සු නටනවා වගේනේ නත්තල්නේ. ඉතින් ඒකත් එක්ක බැඳිච්ච හැම දෙයකටම අපි කොච්චර ආසයිද කියනවා නම් මේකට වයස අදාළම නෑ. සැන්ටා ක්ලෝස් විලේජ් එකට මේ විදිහට එද්දී අද දවසම හිම. අද දවසම හොඳටම හිම. ඒ කියන්නේ රෑ වෙනකම් හිම තිබුණා. ඔයාලට මේ වීඩියෝ එක අන්තිම වෙනකම් බලනවා නම් ඔයාලට තේරෙයි කොච්චර හිම වැටෙද්දිද අපි මේක ඇතුලේ සෙල්ලම් කරන්නේ, මේක ඇතුලේ යන්නේ, ඇවිදින්නේ, මේ හැමදේම කරන්නේ. ගොඩක් සීතලයි. අපි හොඳට ඇඳගෙන ගියපු හින්දා ඒක හරිම හොඳයි. මොකද අපිට මේ ට්‍රිප් එකේ එන්න කලින්ම කිව්වා හොඳට ඇඳගෙන එන්න, හොඳට ඇඳුම් අරගෙන එන්න කියලා. ඉතින් අපි ඉස්සර වෙලාම දැන් මේ සැන්ටා ක්ලෝස් විලේජ් එකට ඇවිල්ලා අපි යන්න පටන් ගන්නෙ නතර සීන තැනට. ඉතින් මම දැන් ආක්ටික් සර්කල් එකත් ක්‍රොස් කරා. ඒ කියන්නේ මම දැන් ඉන්නේ උත්තරත්‍රවේ. අනේ දෙයියනේ පුංචි කාලේ බලපු හිම කුමාරිගේ කතාව මතක් වෙනවා. අපේ ඇතුලේ ඉන්න පුංචි ළමයා තාම ජීවත් වෙනවා. ඉතින් ඉස්සරහට බලන්නකෝ ළමයා සෙල්ලම් Just 1 second. Nhau 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 nhau. කොහෙද පොඩි එකයි තියෙන්නේ? බබේ අහන්නේ නෑ ඉතින් නෑ නෑ ඒගොල්ලෝ මේක මට මොන පැත්තට අල්ලන්න කිව්වේ? ඔහොම අල්ලන්න කොහොම හරි කමන්නේ. මෙහෙම. Okay. කවුද මොකෙන්ද පේන්නේ? මන් දන්නේ නැහැ. කෝකෙන්ද වෙන්නේ? අතර උඩ තියෙන කැම්ප් එක. මේ හැමෝම පිස්සුවෙන් වගේ ෆොටෝස් ගන්නවා, වීඩියෝස් ගන්නවා. මොකද මේකේ සමහර විට අපි ජීවිතේ පළවෙනි වතාවට ඒ කියන්නේ එකම මතාවක් විතරක් එන ට්‍රිප් එකක් වෙන්න පුළුවන්. ඉතින් මේ මතක හැමදාම අපිත් එක්ක ගෙදර අරගෙන යන්න ඕන විදියට ඒ හැම මතකයක්ම ෆොටෝ එකකට වීඩියෝ එකට එකතු කරන්න අපි කවදාවත් අමතක කරන්නේ නැහැ. ඉතින් මමත් මට පුළුවන් විදියට මේ වීඩියෝස් ටික ෆොටෝස් ටික හරි පරිස්සමට අරගත්තා. අනේ අඬනවා. ඔයාලා තමයි ඔෆිෂියලි කොහොමද? මට මේ බ්‍රෑන්ඩ් එකේ මේ Congratulations. අයියෝ ඒක ෆොටෝ එකක් අනේ පාවුවා. ගන්නවත් නැහැ නේද අපි? අයියෝ වීඩියෝ කරන්න අපි හග්ගන්න එක අල්ලගන්න. අනේ මයි මැනික් එක. ඊමෙන්කට කවුන්ටර් ගන්න බොමු. හැමදේම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ඔයාගේ. අනේ අපිට ෆොටෝ එකක් ගන්න බැන්නේ. දැන් මේක කාගේද? ඔයා තමයි අමාරුම ට්‍රැවල් දැන් ආවා. මේක ලෙහන්නත් ඕනේ දැන්. දැන් අපි මේ යන්නේ නත්තල් සීයා බලන්න. ඇත්තටම කවුද මේ නත්තල් සීයා කියන්නේ? එහෙම කෙනෙක් ඉන්නවද? ඉස්සර මට මතකයි සමාජයට දානමාන දීපු ළමයින්ට ආදරය කරපු සන්නිකොලක් කියලා කතෝලික සාන්තුවරයෙක් පස්සේ කාලේ රතු ඇඳුම් අඳින දිග සුදු රැවුලක් තියෙන ළමයින්ට තෑගි දෙන සැන්ටා ක්ලෝස් වුණා කියලා තමයි කියන්නේ. එහෙම තමයි පරිවර්තනය වුණා කියන්නේ. සැන්ටා ක්ලෝස්ගේ රතු පාට ඇඳුම ගැනත් ඉතිහාස කතා තියෙනවනේ. ඉස්සරින් කොළ පාට ඇඳුමක් තිබුණා කියලා සමහරු කියනවා.
ඉතින් ඇත්තම නත්තල් සීයද මේ ඉන්නේ. ඒ ගැන ඉතින් එක එක කතා තියෙනවා නේද? සමහරු කියනවා ෆින්ලන්ඩ් වල ඉන්නවා කියලා. තවත් සමහරු කියනවා උත්තරධ්‍රවයේ තැනක ඉන්නවා කියලා. ඉතින් කොහොම වුණත් ෆින්ලන්ඩ් ජනකතාවල තියෙනවා කාර්බතුන්චුරි කියලා කන්දක්. මම ප්‍රොනවුන්ස් කරලා හරිද දන්නේ නැහැ. ෆින්ලන්ඩ් අය බලනවා නම් ඒ වචනේ ප්‍රොනවුන්සියේෂන් එක දාන්න. ඒක හිමෙන් වැහුණු ලොකු කන්දක්. ඉතින් එතන නත්තල්සිය ජීවත් වෙනවා කියලා කියනවා. ඔයාලට පේනවනේ මෙතනදී අපිට අපේ බෑග්ස් ෆොටෝ ගන්න අපි කැමරාස් යූස් කරන්න බෑ. එයාලා අපේ ෆොටෝස් ගන්නවා වීඩියෝස් ගන්නවා අපිට ඒවා පස්සේ අරගන්න පුළුවන්. අපිට කැමති නම් වීඩියෝ එක ෆොටෝස් ඒ වගේ වල කරලා අරගන්න පුළුවන්. ඉතින් මේ විදිහට තමයි අපි කියපු ගෲප් ට්‍රැවල් එකේ මේ කට්ටිය හැමෝමත් එක්ක නතසියත් එක්ක ෆොටෝ එක ගත්තේ. මේක හරිම ආස හිතෙන දෙයක්. අනේ Enjoy your time here. Have a wonderful day. You too. Bye-bye. ඉතින් අපි ඒ විදියට නත්තල් සියත් එක්ක ෆොටෝස් ගහලා වීඩියෝ අරගෙන එළියට ආවට පස්සේ එළියට එනකොටම තියෙනවා ස්විනියර්ස් ගන්න තැනක්. අපි කැමති නම් ස්විනියර්ස් අරගන්න පුළුවන්. ඉතින් මම ඔයාලට හිටියේ කාර්බතුන්චුරි කියන කන්ද ගැනනේ. නත්තල් සිය ජීවත් වෙනවා කියලා ෆින්ලන්ඩ් ජනකතාවල තියෙන මේ ෆින්ලන්ඩ් භාෂාවෙන් කොර්ව කියන්නේ කන, තුන්චුරි කියන්නේ කන්ද. ඉතින් මේ කන්දට කන් වගේ හැඩ තියෙන නිසා ලෝකෙ පුරා ඉන්න ළමයි හොඳද නරකද කියලා සැන්ටා ක්ලෝස්ට ඇහෙනවලු. ඉතින් ඒ කන්ද උඩ සැන්ටා ක්ලෝස්ට උදව් කරන්න රේන්ජියර්ස්ලා එල්ෆ්ස්ලා එක්ක යාලා තෑගි හදනවලු. ළමයි වෙන ලියුම් කියවනවලු. මේ වගේ ගොඩාක් කතා තියෙනවා. ඉතින් මේ කාර්බතුන්චුරි කියන්නේ හිමෙන් වෙහිච්ච හරිම රහස්‍ය සාමාන්‍ය මිනිස්සුන්ට යන්න බැරි තැනක් නිසා රොවෙනියාමි වල සැන්ටා ක්ලෝස් විලේජ් එකට ඇවිත්ලු පුංචි ළමයි මේ සැන්ටා ක්ලෝස් මොන ගහන්නේ. ඉතින් ඕක තමයි ෆින්ලන්ඩ් ජනප්‍රවාදවල තියෙන්නේ. මන් දන්න තරමින් සැන්ටා කියන්නේ මනක් කල්පිතයක්. ඉතින් අපි හිත සතුටු කරගන්න මොනතරම් දේවල් කරනවද නේද? ඒත් මං මේ හැඟීමට කොච්චර ඒක බොරුවක් කියලා දැනුණා වුණත් මං ඒකට හරි මාසයි ඒ හැඟීමට. මොකද ඒක මගේ හිත සතුටු කරන දෙයක් නිසා අපි ඊළඟට ගියේ ඉතින් රේන්ඩියර්ස්ලත් එක්ක පොඩි රයිඩ් එකක් යන්න. ඉතින් මේ රේන්ඩියර්ස්ලාගේ රයිඩ් එකටත් අපි පේ කරලා ටිකට් එකක් අරගෙන යන්න ඕනේ. ඒකේ විනාඩි ගණන් එක විනාඩි ගණන් වලට තමයි අපිට ටිකට් ගන්න පුළුවන්. විනාඩි 5 විනාඩි 7 ඒ කියන්නේ ලොං රයිඩ් එකක් යන්න ඕන නම් මේවට වෙන ප්‍රයිසස් තියෙනවා. ඉතින් මම දැන් මේ ට්‍රිප් එක ගිහිල්ලා අවුරුද්දකටත් කිට්ටු වෙන්නේ නැහැ හින්දා ඇත්තටම මට මතක නැහැ ප්‍රයිසස් කොහොමද කියලා. ඔයාලට Google කරොත් ඒක බලා ගන්න පුළුවන්. ඉතින් මම මේ වෙලාවේ ප්‍රයිසස් කොහොමද කියන එක සඳහන් කරන්නේ නැහැ. ඔයාලට වැඩි විස්තර බලන්න ඕන නම් අපි ගෲප් ට්‍රැවල් එක අරන් ගියපු නංගියව කන්ටැක්ට් කරොත් ඔයාලට ඒ විස්තර වැඩි විස්තර දැනගන්න පුළුවන්. ඉතින් ඔයාලට කවදා හරි මේ සැන්ටා ක්ලෝස් විලේජ් එකට යන්න ඕන නම් ඉතින් එයත් එක්ක යා හොඳ ගයිඩන්ස් එකක් දෙයි. එයත් එක්ක ඔයාලට මෙහෙට එන්න පුළුවන්. මොකද මට තනියම එන්න බැහැ කියලා හිතුන හින්දා තමයි මේ වගේ ගෲප් එකකට ජොයින් වෙලා මේ ලස්සන මේ විදියට විඳ ගන්න මං ආවේ. Short. 30 euros. කීයද? 10 to 15, how much? 50 euro. Okay. And 5 to 7 is 30 euro. මට ඕනේ අන්තිම නමු එක්ක. මගේ ඉතින් මේක මේ රේන්ඩියර්ස් රයිඩ් එක මට හරිම අලුත් අත්දැකීම. මම මේ අත්දැකීම අරගෙන නැහැ. ඉතින් හරිම ෂෝක් මේ හිමේ පිනිමුවන්ගේ පිටේ මෙහෙම කරත්තක නැගලා යන එක අපි හිතලා තිබුණේ නත්තල් සිය යනවා කියලා. ඉතින් අපිට මෙහෙම යන්න එක ඒ ගැන පුංචි කාලේ හිතින්ම වගත දේවල් දැන් විඳින එක ගැන මම මාර සතුටුයි. සමහර දේවල් තියෙනවා අපි පුංචි කාලේ හිතින් විතරක් හිතපු තැන්වල අපි අද ඇවිදින්න පුළුවන්කම තියෙනකොට මට ඒක මාර සතුටක්. ඒක මාර ජයග්‍රහණයක් විදියට මම මගේ ලයිෆ් එකේ බාර ගන්නවා. ඉතින් මේ විදියට තමයි අපි රේන්ඩියර්ස්ලාත් එක්ක සතුටු වුණේ.
නේද කොච්චර හිම වැටෙනවද කියලා. උදේ මෙතනට ආපු වෙලාවෙ ඉඳලා ගෙදර යනකම්ම හිම වැටෙනවා. ඒත් මට චුට්ටක්වත් මේ ඔළුව වහගෙන එහෙම කරගෙන ඉන්න හිතුනේ නැහැ. ගොඩක් අමාරු තැන්වලදී මම එහෙම කරා. ඒත් මට මේ හීතල මේ හිම මට උඩරිම විඳින්න ඕනේ කියලා හිතුණා. ඉතින් මේ වගේ මම තනියම පුංචි පුංචි පාරවල් වල තියෙන එහෙම ඇවිත්තා. මං ඇත්තටම සතුටු වෙච්ච ගමනක් තමයි මේක. ඉතින් ඔයාලා දන්නවද මෙතන මේ සැන්ටා ක්ලෝස් විලේජ් එකේ සැන්ටා ක්ලෝස් මේට විතරක් නෙමෙයි නැත්තල් 100ට විතරක් නෙමෙයි නැත්තල් ආච්චිටත් ඉන්න තැනක් තියෙනවා. ඉතින් අපි එතනට ගියාට එතන වහලා තිබුණේ මේ තියෙන්නේ නත්තල් 100ගේ ගමේ තියෙන පෝස්ට් ඔෆිස් එක. ඉතින් මෙතන එක එක රටවල් වල අය නත්තල් 100ට ලියුම් ලියලා එවපුවා මෙතන තියලා තියෙනවා. ඉතින් ලංකාවෙන් ලියුම් එවපු ඒවත් මෙතන තියෙනවා අපි දැක්කා. ඉතින් අපේ සමහර අය පෝස්ට් කාඩ් අරගෙන පෝස්ට් කාඩ් පෝස්ට් කරා. මේ තියෙන්නේ ආර්ක්ටික් සර්කල් එක අපි ක්‍රොස් කරා කියලා අපිට සර්ටිෆිකේට් එකක් ගන්න පුළුවන්. මෙතනින් ඒකත් ඉතින් මම අරගත්තා. අපි කොච්චර වයසට ගියත් අපේ හිතින් මාරම පුංචි. සමහර පුංචි කාලේ අපි නොකරපු සමහර සෙල්ලම් ඒ අයිස් තාම තියෙනවනේ අපේ හිත ඇතුලේ. මොකද්ද කිව්වේ? ඒකත් සෝ ශ්‍රී ලංකා මොනාරි දෙයක් කරත් ඒවා කමුතු වේවා. ගන්න ඉතින් ඔය අනිත් පැත්ත හරි. දැන් කොන්දේ අමාරු. බහිනව විතර නෙමෙයි නගිනවත් එක්ක ඔයා. මටයක් යා. අක්කා ගානේ නෙමෙයි හැබැයි. Happy birthday to you. මේ vlog එක මේ trip එක enjoy කරා වගේම ඔයාලත් මේ videos බලලා සතුටු වෙන්න ඇති, මොන හරි අදහසක් ගන්න ඇති, motivation එකක් එන්න ඇති. මමත් යන්න ඕනේ, travel කරන්න ඕනේ කියලා. ඉතින් ඒක දෙන්න විතරයි මම මේ දේවල් කරන්නේ. ඉතින් මේ videos කරන්නේ මගේ සතුට වෙනුවෙන්. බොහොම ස්තුතියි මගේ videos බලනවාට බැලුවට. ඉතින් මොනවද හිතෙන්නේ කියලා comment එකක් දාගෙන යන්න. ඊළඟට මොනවද මම කරේ කියන්නේ ඊළඟ vlog එකකින් අරගෙන එන්නම්. මොකද මම දවස් 7ක් විතර හිටියනේ. ඉතින් එන ඊළඟ vlog එකකින් හම්බෙනකන් හැමෝම පරිස්සමට ඉන්න. මට ආදරෙයි.